අපි කියනවනේ අපේ යාළුවන්ට මචං ඔබ හිතන්න එපා. පිස්සුද අමතක කරගන්න පිස්සුද මං උඹට මැරෙන්න ඕනද විකාරද? අපි කවදාවත් එන්න කියන්න හොඳ නැහැ. මොකද ඒ කෙනාගේ මානසිකත්වයට අපිට යන්න බෑ. ඒ කෙනාගේ සපත්තුවට අපිට බහින්න බෑ. බැස්සත් අපිට තේරුම් ගන්නත් බෑ ඇත්තටම. ඉතින් එතකොට අපි කොහොමද කියන්නේ මචං ඔක අතෑරපන් උඹට මේ විකාරද උඹ මේ මෝඩ වැඩක් කරන්නේ. ඔක ඔයාට උනහම තමයි ඔයා තේරෙන්නේ කොච්චර අමාරුද කියලා. මනස මෙහෙමම බහිනවා. ડિප්‍රෙෂන් හැදෙනවා කියන්නේ මොකද්ද කියන්නකො? සුයිසයිඩ් තෝට් එකක් එනවා කියන්නේ මොකද්ද කියන්නේ? තමන්ගේ මනසේ තියෙන මොකද කියන්නේ ධනාත්මක ශක්තිය කෙලින්ම බහිනවා zero වෙනවා. ඉතින් එතකොට අපි කොච්චර මේ මනුස්සයට කිව්වත් ඔයා මේ විකාර හිතනවාට පිස්සු මේ විකාර ගන්න නැතුව ඔකෙන් මේ යන්න හිතන්න එපා. මම කියන්න හොඳ නැහැ. මම මේක බලන් ඉන කාට හරි කියන එකයි අපිට එහෙම කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම මට මෙහෙම හිතෙනවා මැරෙන්න හිතෙනවා මන් දන්නේ නැහැ මට දැන් විකාර වගේ මට මේ දේ වුණා මෙහෙම වුණා කියලා ඒ මනුස්සර ඇහුම්කන් දෙන්න. ලොකුම දේ තමයි ඒක. ඒ මනුස්සර ඇහුම්කන් දෙන්න එක. ඒ දිල ඔයාට උදව්වක් කරන්න බැරි වෙන්න පුළුවන් එයාට. හැබැයි යාට ඇහුම්කන් දෙන එකත් එයාට ලොකු උදව්වක්. ඒකත් එක්ක මනුස්සෙක් සුයිසයිඩ් කරගන්නවා කියන එක අපිට නිකන් මේ පිස්සුවක් විහිළුවක් වුණාට ඒ කෙනාට ඒක ලයිෆ් එකේ ඩිසිෂන් එකක් ඒක. යාගේ දරාගෙන ඉඳලා බැරිම තැන තමයි ආයේ. එතකොට අපි යාට විහිළු කර කර අනේ මේ මචං උඹට පිස්සු කියනවා වෙනුවට අපිට මේ මනුස්ස නැවට මොකක්ද උනේ නෑ හරි. ඔයාට එහෙම හිතෙනවා නම් අපි ඒක නවත්ත ගමු. ඔයාට මම උදව් කරනවා. ඔයාට කවුරු හරි ડોක්ටර් කෙනෙක් හම්බෙන්න යන්න ඕනේ කියලා අන්න එතනට අපිට එන්න පුළුවන්කම තියෙනවනේ මිනිස්සු හැටියට.